මේ දැන් තමයි ගෙදෙට්ට ආවේ. ඉතින් අපි දෙන්නම තීරණය කළා මේ වෙලාවේ අපිට කරන්න පුළුවන් ලේසිම දේ තමයි පවතින රජයට අපේ මුදල් බැර කරන්න. ඉතින් අපිට විශ්වාසයක් තියෙනවා මේ මුදල් ලංකාවේ අහිංසක මිනිස්සු අතරට යයි කියලා. මේ වෙනකොට ජපානයේත් බොහෝ දෙනෙක් සූදානම් වෙමින් ඉන්නවා කොහොමද මේ දේවල් කරන්නේ කියලා, ලංකාවට බඩු යවන්නේ කොහොමද, මුදල් යවන්නේ කොහොමද කියලා. මම දැක්කා ආයතන කීපයකින් ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් ඒ වගේම බොහෝ දෙනෙක් මේ වෙලාවේ සූදානම් වෙමින් ඉන්නවා. මමත් උදේ මගේ යාළුවෙකුට කතා කරලා ඇහුවා අපිට බඩු කන්ටේනර් එකක් වගේ ලංකාවට යවනවා නම් ඒක කොහොමද කරන්න පුළුවන් කියලා. ඒ වෙලාවේ ඉතින් මගේ යාළුවා මට කිව්වේ මාසයක් විතර යනවා. ඊට වඩා අපිට මේ වෙලාවේ හදිස්සිය කරනවා නම් කරන්න පුළුවන් එකම දේ තමයි ලංකාවේ රජය හරහා දැනුවත් කරලා තියෙන account number එකට සල්ලි දාන එක. එහෙම නැතුව අපිට දාන්න තවත් බොහෝ දෙනෙක් ඉන්නවා. ගොඩක් දෙනෙක් මේ වෙලාවේ ඒ වැඩ කටයුතු කරනවා. ඒ හැම දෙනෙකුටම අපි ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉස්සරහට ජපානයේ බොහෝ දෙනෙක් සංවිධානය වෙලා ලොකු වැඩ ටිකක් ඉස්සරහට කෙරේවි. ඒ හින්දා අපිට මේ වෙලාවේ කරන්න පුළුවන් යුතුයකම අපි මේ වෙලාවේ කළා. ඔයාලට පුළුවන් විදියට තියෙන විදියට ඔයාලා මේ වෙලාවේ ලංකාවේ අසරණ වෙලා ඉන්න මිනිස්සු වෙනුවෙන් ඔයාලට පුළුවන් උදව් උපකාරය කරන්න පුළුවන් විදියට. ඒ වගේම තමයි දැන් මෙයාගේ උපන්දිනේ තියෙනවා හෙට නෙවෙයි අනිද්දා. ඉතින් මෙයාත් කිව්වා එයාගේ උපන්දිනේට කිසි දෙයක් ඕනේ නැහැ. ඒ ඔක්කොම ටික පුළුවන් නම් අපි ලංකාවේ අසරණ වෙච්ච මිනිස්සුන්ට දෙමු කියලා. ඒ වගේම ශ්‍රාවයක් තියෙනවා. දැන් මිනිස්සුන්ගේ ඉඩම් කඩම් ඔක්කොම විනාශ වෙලා තියෙන්නේ. ඉස්සරහට විශාල ආහාර හිගයක් ඇති වෙයි කියලා. ඉතින් අදට වඩා තව මාසයක් දෙකක් යනකොට තවත් ලංකාවේ මිනිස්සුන්ට අපේ උදව් උපකාර ඕන වෙනවා. ඉතින් ලංකාවේ මිනිස්සු ගොඩක් රටවල් වල ඉන්නවා. හැම රටකින්ම මේ වෙනකොට ලංකාවට උදව් කරනවා හැමෝම එකා වගේ. ඉතින් හැම කෙනෙක්ම මේ විදියට උදව් කළොත් උපකාර කළොත් අපිට මේ ඇතිවෙච්ච මහා ව්‍යසනයෙන් ගොඩ එන්න පුළුවන් වෙයි. ඒ හින්දා අපිට පුළුවන් විදියට අපිට තියෙන විදියට ඉතින් අපේ පුංචි පවුල අපිට පුළුවන් විදියට තමයි අපි මේ පරිත්‍යාගය ශ්‍රී ලංකාව රජය වෙනුවෙන් කළේ. අපේ ලොකු විශ්වාසයක් තියෙනවා මේ දේවල් අහිංසක මිනිස්සුන්ගේ අත්වලට යයි කියලා. ඉතින් මීට වඩා මේ වෙලාවේ විදේශ රටක ඉඳගෙන අපිට කරන්න දෙයක් නැහැ. අපිට කරන්න පුළුවන් දේ තමයි මේ වෙලාවේ කළේ. ඉදිරියේදී බොහෝ දෙනෙක් සංවිධානය කරනවා ජපානය හරහා බඩු ලංකාවට යවන්න. එහෙම දෙයක් වුණොත් අපිත් අපේ පේජ් එක හරහා කරන්න පුළුවන් කටයුතු කරනවා. සහ අපිත් ගිහිල්ලා ඒ තැන් වලට අපිත් අවශ්‍ය කරන විදියට ඉදිරියේදීත් අපි උදව් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි පේජ් එකට පෞද්ගලිකව උදව් කරන්න කියලා එන අයට පෞද්ගලිකව මුදල් වලින් උපකාර කරන්න මේ වෙලාවේ ටිකක් අසීරුයි. බොහෝ දෙනෙක් දාලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් විදියට අපි මේ කටයුතු සිද්ධ කරනවා. ඉතින් මීට වඩා කියන්න දෙයක් නැහැ. අපි ප්‍රාර්ථනා කරන්නේ ඉතා ඉක්මනින් මේ ලංකාවට ඇති වෙලා තියෙන මේ ආපදා තත්ත්වය මගහැරිලා ලංකාවේ හැම දිනාටම මිනිස්සුන්ගේ ගෙවල් දොරවල් නැහැ. අවුරුදු ගාණක් තිස්සේ මිනිස්සු හම්බ කරලා හදාගත්ත ගෙවල් දොරවල් තමයි එක රැයකින් නැති වෙලා ගියේ. අවුරුදු ගාණක් හම්බ කරලා ගත්ත වාහන යට වෙලා තියෙනවා. ඉතින් කාලයක් යයි මිනිස්සුන්ට ආයි තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්න. ඉතින් මින් ඉස්සරහට අවශ්‍ය කරනවා මිනිස්සුන්ගේ මනස හදාගන්න. මිනිස්සු මානසිකව ගොඩක් වැඩිලා ඉන්නේ. මිනිස්සුන්ගේ හැමදේම නැති වෙලා තියෙන. ඉතින් අපිට පුළුවන් විදියට තියෙන අය පුළුවන් විදියට පොඩි උපකාරයක් හරි මේ වෙලාවේ කරමු කියලා තමයි අපි දෙන්න මේ විදියට කළේ. ඔයාලට මොනවා හරි කියන්න දෙයක් තියෙද? එහෙනම් මින් ඉදිරියටත් අපිට පුළුවන් විදියට අපි එකතු වෙලා ලංකාව අපේ සහෝදරයන් වෙනුවෙන් අපිට පුළුවන් දේ අපි මින් ඉදිරියටත් කරනවා. ඉතින් ජපානයේ ඉන්න ශ්‍රී ලාංකික එකමුතුවක් මැදිහත් වෙලා යම් කටයුත්තක් සිද්ධ කරනවා නම් ඒ හැම දෙයකටමත් අපි සහයෝගය දෙනවා සහ අපේ පේජ් එකෙන් අපිට කරන්න පුළුවන් දේවල් දෙනවා. මම ගොඩක් දැක්කා කන්ටේනර් යවන්න ලෑස්ති වෙනවා. ඒ තැන් වලට ගිහිල්ලා අපිට අවශ්‍ය කරන බඩු දෙන්න අපිට පුළුවන්. ඒ කටයුතුත් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට මේ හදිස්සිය අපිට කරන්න පුළුවන් උපකාරය මේකයි. ඒ හින්දා අපි කියනවා මේ ලෝකයේ මේ එක රටවල් වල ඉන්න හැමෝම අපි මේ වෙලාවේ මේක සුනාමියටත් වඩා ලොකු විපතක්. ඒ හින්දා මේකෙන් ගොඩ එන්න අපි ඔක්කොම පුළුවන් විදියට එකතු වෙමු කියන එක තමයි අපි සිහිපත් කරන්නේ. එහෙනම් හැම දිනාටම සුබ දවසක්.